කියන්නේ මේක නිකන් මේ සංසාරගත බැඳීමක් වෙන්නේ ඉතින්. ඒක වෙන්න බෑනේ. නාකරි වැඩ යාන්තම් හරි ලස්සනට හදනකොට හරි ගෙම්බේ පයින්. හරි. ඉස්කෝලේට පිටිපස්සේ පාරේ. හරි. නෑ මල්ලි. මෙන්න මෙතන. මෙතන. හරි. අනත්තර පිටිපස්සේ පාරේ. හරි. මම දන්නවා මේ පැත්ත ගැන. මල්ලි. මෙතන. මෙතන කිව්වේ අනත්තේ? ඔව්. ඒ කියන්නේ කනත් මැද්දේ? ඔව්. මට බඩු බරි වගේ. අපෝර මොකද හිතන්නේ බා? ඔයා කවුද? මම මොහිලීද මල්ලි. मोहिनी की वहां पायनो भी बुलू हल ऐसा ना पहला ले जाके भी बोलते हैं मुड़ जाएंगे उड़ गया तो बड़े गल कोट बेटी रो वाली गल करते मुंगे कोई के ला अपने वाला वहां बांगा की भी बड़ा तो बोंड दिया गम मधुरी गुड़ी बोंड लेट करने में ये वाले ए कन मांगी हुए ये क्या कहते मोहिनी में ईश्वर वगे निकम में मिनिसुंगे ले वोनी है मल्ली අපිට ඊට වැඩිය ලොකු වැඩක් තියෙනවා නේද මල්ලි මේ බලවද ඇයි දන්නේ අහන්නේ නේද මම නම් මේ බලද්දි තමයි හැබැයි මට තාම ප්‍රශ්නයක් තියෙනවා ඒ මොකක්ද ඒ මම දන්න මොහොනී මේ බබේ බඩාගෙන ඉන්නේ මේක නම් කෙක්වත් නෑ බබා මේක ඇයි ඈ මේක ඇයි कबाड़ी याद आ अपने लेके कबाड़ी नहीं कबाड़ी रास्ते में बैठे कबाड़ी जाना होता है नहीं ऐसा नहीं हम नहीं बैठ के रहे माने जॉब पे का किया नहीं ये तो बस ये ना नो जॉब किया कंपनी के मैनेजिंग पोस्ट ना करा बढ़िया नहीं वाट सुपीरी जॉब पे करते हैं जॉब देगा? आओ। जॉब देने हैमों ने याकू का गेम है उन्होंने याके जॉब दे रखा क्या हुआ? नहीं मारी थी। वो तो पार्टी आते ना मैडम, हैं? याके कुना चावन ने तेरे जॉब पे क्या? यार जमानते जो सुपीरी जॉब पे का एवा क्यों? सुपीरी जॉब पे का सुपीरी का मिशन ने का दिया ना मैडम अम्मा बाले दिन गासुना गाला ना ये उन्होंने रास्ते दिए ने यार तू मेहे विला उड़ा देने जॉब किए ने मैं क्या माने माँ कॉलेज डिलीवरी बिजनेस का करना अरे बट ले लेती रोने ना अन्ना एक समय मन जॉब पे करना अरे वो हाथ रख दिए यार तू जो दे दिए ना ले ले अरे एक यार ने डिलीवरी बिजनेस है एक यार ने मांगी जाने चूम्बा ईमेल लेके ना ईमेल लेके जाको चूम्बा मित्र ने माले दिए थे क्या होते हैं बिजनेस तीनों इधर आप एक बार ईमेल लगा और चूम्बा किधर चू आप इधर पास में पाइप चला चला वालों के पास मैं नहीं मालूम ये क्या है ना वो भी निकल गई कॉफी चॉकलेट च्युइंगम सिंगल वो ये बड़ी आइटम दांत पाउडर वाला बिजनेस है एक यानी ना वो ये जवाब यानी मैं वो पोलीला माइन तो बाकी टोपी चॉकलेट मेरी नहीं बोला अयो वो क्या मुझे तो कर मु हैं मानी के वो पोलीला माइन तो टोपी और चॉकलेट क्या करने में रुंगा तो नहीं ओ लगे ने पूरा
විශේෂ. ඒ විශේෂය කියන්නේ නිකන් ටොපිය හැදේ වෙනස්. නිකන් ටොපිය නිකන් උල්කාපාතේ වගේ. නන්නේ මේ රට ටොපියනේ. ඔව්. ඒ වань නිකන් ගණන් තමයි දිනු ළමයින්ගේ ගන්න අමාරු ඉන්නේ. ඉතින් ඒකට පස්සේ අපි නිකන් දෙන්න ඉස්සලාම ඊට පස්සේ මට තියෙන ප්‍රශ්නේ රට ටොපියක් දුන්නා ටිකක් මොනේ හැදෙන්නද මුන්ට නිකන් දෙන්න. ඒකේ පොඩි එකක් කියනවා මල්ලේ. ඔයාට ඒව අදාළම නැහැ. ඔයා කියන්නේ ඉස්සලා ගිහලා මේ ළමයිට මේ ඉස්කෝල වල ළමයිට දෙන්න. ඕක බෙදලා දෙන්න. ඊට පස්සේ ඒ කියන්නේ මම ගිහිල්ලා මේ පුංචි ළමයි දිගට ඉස්සෙල්ලාම මේක නිකන් දීලා මම තුටි මට යමක් තමයි කියන්නේ යමක් තමයි කියන්නේ කොණ්ඩේ වැඩිපුර දින නිකන් වැඩිපුර සල්ලි ඕක කරන්නේ නම් මහලු දෙයක් නෙමෙයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට මේක ප්‍රශ්න වට්ටර යන්නේ එන්න දෙයක් කරන්නේ ප්‍රශ්න අහන්න දෙනුනහන්නේ දැන් ඔයා ඔය කියන විදිහට මට දැනෙන දේ තමයි මේ නීතියන පොඩ්ඩක් නිකන් පොළු තියනවා වගේ දැක්කේ අයියෝ මල්ලේ වාටේ වාදාලම නෑ ඔයාට කියපු දේ ඔයා කරන්න ඔයාට තියෙන මේ ළමයිට මන් දෙන එක බෙදන්න ඉතුරු ටික මම බලා ගන්නවා ඔය කියපු දේ කරන්න කුමාරි වර්ග විෂයකට හම්බෙන්න එච්චරයිනේ ඔනි කොමිෂන් එකක් දෙනවා නම් ඉතින් කොපි ජෝගලට මේ කඩු ගල් හරියට කරලා ඉන්නවා ඒනම් ඉතින් මම මේ වැඩේ කරන්න. හැබැයි මෙහෙමයි කියන්නේ. මට අද බෑ. මම හෙට ඉඳන් මේකට සම්බන්ධ වෙන්න. කැමතිද මල්ලි? තමයි නෑ ඉතින් හෙට හරි. වැඩේ කරනවානේ. වැඩේ කරන්න. මේ වැඩේ මට මහ ලොකු දෙයක් නෙමෙයි. මේ කමිෂන් එක වෙලාවට ගෙවනවා නම් වැඩද? හරි මල්ලි. ගන්නවානේ යන්නේ කතා දෙකක් නෑ. කමිෂන් එක වෙලාවට ඇති. යකෙක්ින්ද තමයි මට ෂුවර් නෑ. යකෙක්ට 30 වසර ගන්න බෑ නේද? හරි. කවන්නේ මං එනම් වැඩේ කරන්න අල්ලන්නේ. ඔයා ඉන්නේ වැඩේ ඉවර හෙට වෙද්දි කොල්ල රෙඩි. හරි මල්ලි. හා. ෂුවර්නේ? ෂුවර්. මට වෙන විදියට මුංග හදන්නේ ළමයින්ට. තහනම් මද්ද්‍රව්‍යයක් විකුණන්න. විකුණන්න තොරතුරු. හලෝ. ආවේ. ඔයසි මහත්තයද? අනේ ඔව් මම මේ සුමන පහල. කන්නේ නෝන ගෙදර ඉන්නවා. මේ ප්‍රශ්නේ තමයි. මේ ඔයසි මහත්තයා. මේ ඉස්කෝලේ ගාව මේ ලස්සන ගෑනු ළමයෙක් ඉන්නවා. ළමයෙක් කිව්වට හොඳ නිකන් 35ක් 40ක් විතර වෙනවා. මේ ඔව් නෑ මේක නෙමෙයි. දියා ළමයින්ට මොනවා හරි විකුණනවා. හැබැයි මේ නීතියට පටහැනි දෙයක් මහත්තයෝ. දැම්මාවොත් මුන්දර උඩු කරගත්ත හැකි. ආව් ආයේ වපුර ගන්න බැරිය. සර්වදා ගංජා අයිස් Extra
ඔව් සර්. මේ ලොකු පුතා නම් මෙඩිකල් කොලෙජ් එකේ පොඩි කාලේ A-level කරනවා සර්. මේ චූටි එකව ඩේ කියලා දාලා ආවේ සර්. Ko? Ha? Logo puta medical college? අනිත් එක්කන උසස් පෙළ? පොඩි මේකා ඩේ. අපේ මේ රත්තරන් වගේ මේ අහිංසක දරුවන්ගේ ජීවිත පිළිගන්න තොපේ දරුවෝ සුඛිත මුදිත කරලා අපේ මේ රත්තරන් මල් කැකුළු විනාශ කරන කාලකන්ණි නැත්ත. මොනවද මෙතන කරන්නේ? ටිකක් තමයි විකුණන්නේ සර්. හරි කොහමද ටොපි චොක්ලට් මේ ළමයිට විකුණන්නේ? මේවයි සර්. මේ මං සර් මෙහෙම යනවා ළමයි ගාවට සර්. අනේ ඇත්තට ඔය නෑනේ. චූටි පෙට්ටිය. ආගන්න. ළමයිට මුලින්ම දෙන්නේ ටොපි චොකලට් නිකන්. ඊට පස්සේ ඒගොල්ලෝ තව තවයට දීලා සර් මේ ඒගොල්ලන්ට නැතුවම බැරුව යනවා සර්. ඊට පස්සේ මම ගොඩාක් ගන්නවා. ඒගොල්ලෝ තවයට දෙනවා. ඊට පස්සේ සර් මේ මගේ බිස්නස් එක කරගන්නවා සර්. ඇහුණා නේද මගේ රත්තරන් මල් කැකුළු වගේ ළමයි ටික? ආ? මෙන්න මේ වගේ අම්මලාගේ මේ රත්තරන් ළමයි පරිස්සම් වෙන්න. ඒකත් උන් යක්ෂණිය නෙවෙයි. උන් කුම්බාණ්ඩියෝ පෙරේතෝ යක්ෂයෝ. තොපි වගේ උන් මේ සමාජෙට බරක්. තොපිට දරුවා ඉන්නවනේ. හරි? තොපි ඉන්නවනේ මෙහෙ නෙවෙයි. මේක යට. තොපි ජීවත් කරන්න ඕන මහවුලුගේ. මෙයා හදලා තියන්නේ මුංගේ අත්තලට දාන්න. කොහොමද ළමයිනේ? මේ මාංචු කෝට්ටම අද්දකට වැටුණාට පස්සේ තමයි මතක් වෙන්නේ තමන්ගේ දරුවෝ. ඒතකොට මුංගේ දරුවෝ විතරද දරුවෝ? මේ ඉන්න රත්තරන් දරුවෝ නෙවෙයිද?